සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම ටෙක් විත් කලණ YouTube channel එකට. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ප්‍රෝග්‍රෑමින් සම්බන්ධ වීඩියෝ එකක්. හරියටම කිව්වොත් අද කතා කරන්නේ JavaScript කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ගැන. ඉතින් ඇයි මේක ගැන කතා කරන්න කියලා අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු. ඉතින් මෙතන ඉන්න ගොඩ දෙනෙක් දන්නවා මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් කියන්නේ මොනවද කියලා. ඉතින් මේ වෙද්දී ඔයාලා අහලා ඇති Python, JavaScript, C වගේ ගොඩක් ජනප්‍රිය ලැන්ග්වේජස් ගැන. ඒත් මම අද මේ JavaScript ගැනම කියන්න හිතුවේ මේක තියෙන විශේෂත්වයක් නිසා. හරි එහෙනම් දැන් බලමු මොකක්ද මේ කියලා. JavaScript කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ගත්තම මේක ගොඩක්ම යූස් වෙන්නේ වෙබ් ඩිසයිනින් කරද්දී. මොකද අපි වෙබ්සයිට් එකකට ගිහිල්ලා මොකක් හරි බටන් එකක් ක්ලික් කරන තැන ඉඳලා පවා කෝඩ් එක ගහන්නේ JS වලින්. එතකොට වෙබ්සයිට් එකේ වෙන ඉවෙන්ට්ස් හැම එකක්ම වගේ ගොඩක් වෙලාවට වැඩ කරන්නේ JS වලින්. ඉතින් එතකොට මේක තියෙන විශේෂත්වය මොකද්ද? හරි මම මේක මෙහෙම කියන්නම්. මේ වෙනකොට ඇත්තටම JavaScript නැතුවම බැරි ලැන්ග්වේජ් එකක් වෙලා. මොකද වෙබ් ඩිසයිනින් වලදී විතරක් නෙවෙයි තව ගොඩක් තැන්වලදී මේ JavaScript use කරන්න පුළුවන්. හරි මම පොඩි උදාහරණයක් කියන්නම්. ඔයා හිතන්න වෙබ්සයිට් එකක් තියෙනවා front end part එක විතරක් තියෙන. ඉතින් හිතන්න මේකේ තියෙනවා මුලින්ම වෙබ්සයිට් එකට එන කෙනාට accept කරන්න පේන pop up message එකක්. ඊළඟට කවුරු හරි වෙබ්සයිට් එකකට ඇවිල්ලා මොකක් හරි බටන් එකක් ක්ලික් කරන වාර ගණනක්. ඉතින් මේ වගේ දේවල් බලා ගන්න මේ වෙනකොට නම් ගොඩක් libraries එහෙම තියෙනවා. ඒක නිසා lines 100කින් කරන වැඩේ lines 30-40න් කරගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි වෙන ලැන්ග්වේජ් එකක් ගත්තම අපි හිතමු Python කියලා. එතකොට ඒකේ මොකක් හරි extra functionality එකක් ගන්න වෙනම library එකක් හරි module එකක් හරි එකතු කරගන්න වෙනවා. ඒ JS ගත්තම ඊට වඩා එහා ගියපු ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට top 10 programming languages යටතේ දෙවනියට තියෙන්නේ මේ JavaScript තමයි. ඉතින් ඔයාලා beginner කෙනෙක් විදිහට programming field එකට enter වෙන්න හදනවා නම් මම recommend කරන්නේ මුලින්ම JS try කරන්න. මොකද මේකේ basic concept ටික අල්ලගත්තම අනිත් languages ඔයාලට ගොඩක් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් මේ JavaScript කියන එක අනිත් languages වලට වඩා ගොඩක් පරණයි. ඒ වගේම අනිත් ඒවාට වඩා දෙයක් කරගන්න පුළුවන්. දෙයක් කරන්න languages දෙක තුනක් use නොකර ඒ වැඩේම JS වලින් කරන්න පුළුවන්. ඉතින් ඔන්නෝක තමයි මට කියන්න ඕනේ උනේ. මම අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මම හිතන් ඉන්නේ මේ JavaScript ගැන මුලින් ඉඳලා වීඩියෝ සීරීස් එකක්ම කෝස් එකක් විදිහට මේ channel එකට අප්ලෝඩ් කරන්න. ඔයාලට මේ කෝස් එක නොමිලේම ඉගෙන ගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා මතක ඇතුව bell icon එක turn on කරලා තියාගන්න. එතකොට මම මේ කෝස් එක පටන් ගත්ත ගමන්ම ඔයාලට notification එකකින් ඒක දැනගන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එකෙන් පුංචි දෙයක් හරි දැනගත්තා නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්න වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලට තියෙන අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.